අම්මා ඉන්න කාමරේ හයි කරලා LDR එකක්. LDR එකක් හයි කරලා ඉවරලා දැන් ඔන්න ඒක දැම්ම මේ කාමරේට දාලා හෝන් එකක් පොඩි එලාම් එකක් හයි කරලා තියාගත්තා. හරි. එතකොට මොකද වෙන්නේ? අම්මා ටෝච් එක අල්ලගෙන එනකොට ටෝච් එකේ එළියට LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට පරිපතේ ඔන් වෙනවා. පරිපතේ ඔන් වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ එලාම් එක අදිනවා. මම මොකද කරන්නේ? හොඳට නිදාගෙන ඉඳලා එලාම් එක අදිනවා පට ගාලා නැගිටිනවා. හරි. පට ගාලා නැගිටලිලා පාඩම් කරනවා. ඔහොම තමයි කරේ. ඒ කියන්නේ ඔලුවේ රිසල්ට් අඩු. LDR එක නිකන් පරිප්පු වැටයක් වගේ ඊටදී පොඩ්ඩක් ලොකුයි. එහෙම පාද දෙකක් තියෙනවා. මේක මැද දුඹුරු පාටයි. මේක රැල්ලක් වගේ ඔන්න ඔහොම එකක් තියෙනවා. ඒකේ සංකේතය වැටෙන්නේ මෙහෙම. රෙසිස්ටර් එකේ සංකේතෙම ඒකට මේ අතර ඊතල දෙක ආලෝකයේ වැටෙනවා පේනවා වගේ. ඔන්නෝම සංකේතයක් තමයි තියෙන්නේ. නැත්නම් LDR එකේ මුහුණතර ආලෝකය වැටුනහම එයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා ගොඩක්. ආයි මෙයා අඳුරට ගියාම මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙම වැඩක් තමයි මෙයාගේ වෙන්නේ. හරි. ඔක ලොකුවට විභාගයට අහන්නේ නැහැ. ඕකේ දැනගන්න කාරණා මොකද්ද? පරිපතයකට සම්බන්ධ කරාම මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා අඳුරේදී. ප්‍රතිරෝධය අඩු වෙනවා ආලෝකය වැටෙනකොට. හරි. එතන මෙයා සම්බන්ධ කරන්නේ පරිපතයකට ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට පරිපතයේ අඳුරේදී පරිපතය කඩන්න පුළුවන්. නැත්නම් ස්විච් එකක් විතර වැඩ කරන්න පුළුවන් මෙයාට. හරි. අයි අඳුර වේලාදී ප්‍රතිරෝධය වැඩි වෙලා පරිපතය හරහා ධාරාව යන එක නවත්තනවා. ඊට පස්සේ ආලෝකය ඇති වෙලාවේදී මේක පරිපතය ඔන් කරනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු කරලා ධාරාව යන්න පුළුවන් කරනවා. මම දැන් ඔන්න ඕලෙල් කාලේ පාඩම් කරනවද බලන්න මේ අම්මා එනවා රැට හොරෙන් ටෝච් එකක් ගහගෙන එනවා. ගෙයි ලයිට් දාන්නේ මේ අහුවෙනවනේ එතකොට එනවා කියලා. නිසා අම්මා ටෝච් එකක් අරගෙන එනවා මේ මම පාඩම් කරනවද බලන්න මෙතනට. හරිද? මම ඒ කාලේ කරේ අම්මා ඉන්න කාමරේ හයි කරලා LDR එකක්. LDR එකක් හයි කරලා ඉවරලා දැන් ඔන්න ඒක දැම්ම මේ කාමරේට දාලා හෝන් එකක් පොඩි එලාම් එකක් හයි කරලා තියාගත්තා. හරි. එතකොට මොකද වෙන්නේ? අම්මා ටෝච් එක අල්ලගෙන එනකොට ටෝච් එකේ එළියට LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට පරිපතේ ඔන් වෙනවා. පරිපතේ ඔන් වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ එලාම් එක අදිනවා. මම මොකද කරන්නේ? හොඳට නිදාගෙන ඉඳලා එලාම් එක අදිනවා පට ගාලා නැගිටිනවා. හරි. පට ගාලා නැගිටලිලා පාඩම් කරනවා. ඔහොම තමයි කරේ. ඒ කියන්නේ ඔලුවේ රිසල්ට් අඩු